හෙලෝ ගයිස් අද මම වීඩියෝ එකක් ගේන්න හිතුවා Pulsar N160 කියන බයික් එක ගැන. ඉතින් මුලින්ම තැන්ක් යූ කියන්න ඕනේ මේ මගේ යාළුවට තරුෂට මේ බයික් එක දුන්නට මට වීඩියෝ එක කරන්න. හරි අපි කතා කරමු මේකේ ඩිසයින් එක ගැන. ඉතින් ඔයාලට පේන ඇති Pulsar ෆැමිලි එකේ එයාලගේ මුලින්ම තිබ්බ ඩිසයින් එක තමයි මේ Naked Wolf කියන ඩිසයින් එක. ඉතින් ඔයාලට පේන ඇති අපිට Pulsar 150 එකේ අපි දැක්කේ මූණෙම අලුත් ජෙනරේෂන් එක රිසෙම්බල් එකක් විදිහට අපිට මේ මූණ බලා ගන්න පුළුවන්. මේක ගොඩක් MT15 එකේ වගේ DRL එක තියෙන කියලා කට්ටිය කියන ඔය එක පොඩි මේකක් තියෙනවා. හැබැයි අපිට පේන ඇති ඔයාලට මේ ලස්සන LED DRL දැක් බලා ගන්න පුළුවන්. අපි මේ දෙක ඔන් කරලා බලමු. දැන් හෙඩ්ලයිට් එක ගැන කතා කරන්නේ. අපි කතා කරන්නේ මේ මඩ් ගාඩ් ගැන. මේකේ මඩ් ගාඩ් ගැන පොඩි විස්තරයක් තියෙනවා කියන්න. අපිට ළඟට ඇවිල්ලා බැලුවොත් මේ මඩ් ගාඩ් එක සාමාන්‍යයෙන් අපි දකින කලින් Pulsar වල දැක්ක හරිය නැත්නම් මේ නිකන් මාකට් එකේ තියෙන ඩිසයින් වලට වඩා ටිකක් වෙනස්. මේක Pulsar ලා කියන්නේ මේකට ෆ්ලෝටිං ඩිසයින් එකක් කියලා. ඔයාලට පේන ඇති මේ කළු පාට ප්ලාස්ටික් එකට නිකන් උඩින් ෆ්ලෝට් වෙන විදිහට වගේ තමයි මේ මඩ් ෆ්ලැප් එක හදලා තියෙන්නේ. හරි අපි දැන් කලම ටැන්කී ඩිසයින් එක මොන වගේද කියලා. Pulsar ලගේ කලින් තිබ්බ ඩිසයින් වල වඩා ටිකක් වෙනස් ඩිසයින් එකක් තමයි කියන 150 ට වඩා ටිකක් ලොකු ටැන්කියක් හම්බෙලා තියෙනවා අපිට සයිස් එකෙන්. ඔයාලට පේන ඇති ලස්සනට මේ ශ්‍රවුට්ස් එහෙම ලස්සනට ටිකක් ඉස්සරහට එන්හාන්ස් වෙන විදිහට ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ටිකක් NS 200 එකේ ඩිසයින් එක පොඩ්ඩක් විතර මේකට ඉන්ස්පයර් වෙලා තියෙනවා. ඒ වගේ තමයි මේකේ ලොකුම මම හිතන්නේ මේ බයික් එකේ ලුක් එක ගොඩක් වැඩි කරන ෆීචර් එකක් තමයි මෙන්න මේ ලස්සන විදිහට අපිට ඩිසයින් ස්ටිකර් එකක් බලා ගන්න පුළුවන්. හරි අපි බයික් එකේ පිටිපස්සේ ලුක් එක ගැන කතා කරොත් Pulsar ලගේ සිග්නේචර් ටේල් ලයිට් එක අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන ඩබල් ස්ට්‍රැප් දෙයක් විදිහට. හැබැයි N series එකට එද්දි මෙයාලා ටේල් ලයිට් එකේ ටිකක් වෙනසක් කරා. ඒක ටිකක් අර ඇතුළට බූමරැං එකක් වගේ පේන විදිහට මම හිතන්නේ මේක වලට ළඟට ඇවිල්ලා පේන ඇති මේක නිකන් අමුතු මේ ස්පාර්කල් වගේ ලුක් එකක් තියෙනවා මේ ටේල් ලයිට් එකේ. ඒක මම හිතන්නේ ටිකක් යුනික් ෆීචර් එකක් කියලා කියන්න පුළුවන් මේ ටේල් ලයිට් එක ගැන කියන විදිහට. අපිට ඒ විදිහට තමයි මේක නම් බයික් එක මොඩිෆයි කරලා තියෙන්නේ. මේකේ මේ ටේල් ලයිට් එකක් ගහලා තියෙන. එහෙම නැත්නම් මේකේ එක්ස්ටෙන්ඩ් වෙච්ච මඩ් ගාඩ් එකක් නම්බර් ප්ලේට් ගාඩ් එකක් එන්නේ. අපිට මෙතනින් ටයර් හග් එක බලා ගන්න පුළුවන්. මේකේ පොඩි දෙයක් කියන්න ඕනේ පිටිපස්සටම කතා කරන වෙලාවේ මේ කට්ටිය කියනවා මේ මඩ වදිනවා බයික් එකේ මේ ඩිසයින් එක අවුල් කියලා. ඒක මෙහෙම බයික් එකේ ඩිසයින් එකේ පොඩි දෙයක් වෙන්න පුළුවන් මට ඉස්සරහට දෙන. හැබැයි මේ පැනල්ස් ඔක්කොම තියෙන්නේ මේ මඩ වදින එකට තමයි. ඒකින්ද මේ මම දැකලා තියෙන හුඟක් කට්ටිය මේක නිකන් මේ එක්ස්ටෙන්ඩඩ් පටි ගහනවා, සමහරු මේ සම්පූර්ණ කෑල්ලම වැහෙන්න ගහනවා. මම හිතන්නේ බයික් එකේ ලුක් එක ගන්න ලොකු ඩැමේජ් එකක් කියලා එහෙම කරන එක. ඔරිජිනල් එන්නේ මම හිතන්නේ හේතුවකින්දනේ. අපි ඉස්සරහා ගැන කතා කරොත් අපිට ඉස්සරහා මේක බලා ගන්න පුළුවන් ෂැම්පේන් ගෝල්ඩ් එකකින් එන ලස්සන අප්සයිඩ් ඩවුන් සස්පෙන්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මේක 39 mm සස්පෙන්ෂන් මේ ෆ්‍රන්ට් සස්පෙන්ෂන් එකක් අපිට හම්බෙන්නේ. ඒ වගේම අපි ආවොත් අපිට මේකේ බලා ගන්න පුළුවන් 300 mm පෙට්‍රල් ඩිස්ක් එකක්. ඉස්සරහා පිටිපස්ස දෙකම අපිට මේකේ ඩිස්ක් බ්‍රේක් හම්බෙන්නේ. ඒ වගේම තමයි මම හිතන්නේ දැනට සෙග්මන්ට් එකේ තියෙන එකම බයික් එක ඩුවල් channel ABS අපිට හම්බෙනවා. ගෙවන ප්‍රයිස් එකට හොඳ ඔප්ෂන් එකක් අපිට මේ ඩුවල් channel ABS හම්බෙන එක. අපි ඒක කතා කරලා අපිට ග්‍රැම් එක කැලිපර් එකක් බලා ගන්න පුළුවන්, 2 piston කැලිපර් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඉස්සරහා බලා ගන්න පුළුවන් 17 inch 120 ටයර් සයිස් එක අපිට බලා ගන්න පුළුවන්. 100 mm ටයර් එකක් අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහා. අපි මේකේ පිටිපස්සේ සස්පෙන්ෂන් එක ගැන කතා කරොත් අපිට මොනෝ සස්පෙන්ෂන් එකක් බලා ගන්න පුළුවන්. කලින් Pulsar 150 එක අපිට ආවේ ඩුවල් සස්පෙන්ෂන්. මේන් 1 සීරීස් එකට එද්දී අපිට බලා ගන්න පුළුවන් මෙයාගේ මොනෝ සස්පෙන්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මේක මට මතක විදිහට 6 way adjustable සස්පෙන්ෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කමයි බැලුවොත් අපිට මේකේ පිටිපස්සේ ටයර් සෙටප් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 130 ටයර් සයිස් එක. එතකොට කලින් මම හිතන්නේ Pulsar සීරීස් එකේ මේකේ ලොකු සයිස් එකක් ආවේ නැහැ. NS එක ඇරුණාම. ඉතින් අපිට 130 බලා ගන්න බලලා පිටිපස්සේ අපිට ඩිස්ක් බ්‍රේක් එකක් බලා ගන්න පුළුවන් 230 විදියට. ඒ වගේම මේක සිංගල් පිස්ටන් කැලිපර් එකක් තියෙන්නේ ග්‍රැමික බ්‍රෑන්ඩ් එකේ. අපි
සයිඩ් එකට આવොත් අපිට මේක බලා ගන්න පුළුවන් 160 එන්ජින් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේක අපිට පවර් එක විදියට 16 PS එහෙම නැත්නම් 16 හෝස් පවර් බලා ගන්න පුළුවන් 8750 rpm එකේදී. ඒ වගේම තමයි මේකේ ටෝක් එක විදියට අපිට 14.6ක් වගේ බලා ගන්න පුළුවන් rpm එක 5000 වගේ ආසන ප්‍රමාණයකදී. මේ එන්ජින් එක ගැන තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලා දැන් කිව්වනේ ටෝක් එක 14.6ක් තියෙනවා කියලා rpm 5000 වගේ. මේ එන්ජින් එක ගොඩක් ෆෝකස් කරලා තියෙන්නේ ටෝකි එන්ජින් එකකට. ඒ කියන්නේ මේකේ ගොඩක් ටෝක් එක අපිට ලෝ එන්ඩ් එකකදී බලා ගන්න පුළුවන්. ගොඩක් මේකෙන් ෆෝකස් එක මේක අපි ගත්තොත් ටවුන් රයිඩ් එක නැත්නම් සිටි වගේ පදින කෙනෙක්ට මේකේ ගියර් බොක්ස් එක ගොඩක් අර විටින් විට මාරු කරන්න ඕමනාවක් නැහැ. ගොඩක් වෙලාවට මේකේ තියෙන විදිහට තර්ඩ් ගියර් එකේ වුණත් මේකේ ඕනම ලෝ ස්පීඩ් එකකදී මේක රන් කිරීමේ හැකියාව දිනවා. මම හිතන්නේ ඒක හොඳ පොයින්ට් එකක් අපේ ටවුන් සිටි රයිඩ් වල භාවිතා කරද්දී. හරි අපිට මේකේ ඩිස්ප්ලේ එක පැත්තට ආවොත් මීටර් ක්ලස්ටර් එක පැත්තට ආවොත් අපිට මේකේ බලා ගන්න පුළුවන් fully digital display එකක්. ඔයාලා මතකද මේ ලංකාවට මුලින්ම ආපු N160 එක අපිට හම්බුනේ half digital half analog එකක්. හැබැයි 2025 මොඩල් එකේ වෙද්දී අපිට බලා ගන්න පුළුවන් fully digital display එකක්. අපිට මේකේ ඩිස්ප්ලේ එකේ විස්තරය බැලුවොත් ඔයාලට පේනවා ඇති මෙතන උඩින් අපිට RPM එක බලා ගන්න පුළුවන් RPM level එක. අපිට මෙතන gear position indicator එක බලා ගන්න පුළුවන්. අපේ speed එක බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට මෙයාගේ fuel level එක බලා ගන්න පුළුවන්. මෙතන මේ කොටසක් වලට පේනවා ඇති මේ කොටස සම්පූර්ණයෙන්ම තියෙන්නේ මෙයාගේ navigation features පෙන්වන්න තමයි මේ කොටස තියෙන්නේ. ඒ වගේම අපිට මෙයාගේ මෙතන යට මේ බායකේ තමයි මෙයා ගොඩක් informations අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ කියන්න ඕනේ මේ බයික් එකේ අපිට riding modes තුනක් තියෙනවා. අපිට මෙතන බැලුවොත් ඔයාලට පේනවා ඇති මේකේ මුලින්ම තියෙන road කියලා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙතන rain කියන මොඩ් එකක් තියෙනවා. ඊට අපිට ඕෆ් රෝඩ් කියන මොඩ් එක බලා ගන්න පුළුවන්. මෙතනදී මේ මොඩ්ස් වලින් ගොඩක් දුරට වෙනස් වෙන්නේ මෙයාගේ අපි ගත්තොත් මෙයාගේ පවර් එක පොඩ්ඩක් රිඩියුස් වෙනවා මේ රේන් සහ රෝඩ් කියන මෝඩ් වලදී අඩු වෙනවා කියලා කියන්නේ මෙයා ගොඩක් දුරට අර එකපාර පිකප් එක දෙන්න ඇග්‍රෙසිව් ගතිය ගොඩක් අඩු කරනවා. මොකද හේතුව රේන් මෝඩ් එකේ තමයි විශේෂයෙන්ම අපිට ඒක බලා ගන්න පුළුවන් ඉන්නේ ඇක්සිඩන්ට් වෙන එක අඩු කරගන්න තමයි ලොකුට මේක තියෙන්නේ. ඕෆ් රෝඩ් එකේදී මෙයාගේ වෙන්නේ පිටිපස්සේ ඩිස්ක් බ්‍රේක් එක ඒ කියන්නේ මේ ඩුවල් චැනල් ABS එනවනේ. පිටිපස්සේ ඩිස්ක් බ්‍රේක් එකේ ඉන්ටර්වීන් එක අඩු කරනවා අපිට පොඩ්ඩක් ඔය ස්ලයිඩ් කරනවා කියන්නේ ඒ වගේ පොඩි ටිකක් ෆන් පැත්තට වගේ ගන්න තමයි ඕෆ් රෝඩ් ෆීචර් එක තියෙන අපිට මේකේ මෝඩ් එකක් විදියට. අපි මෙයාගේ බටන් ලේඅවුට් එක පැත්තට ආවොත් අපිට මෙතනින් එන්ජින් කිල් බටන් එක බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට මෙයාගේ ලයිට් ස්විච් මෝඩ් එක බලා ගන්න පුළුවන්. හෙඩ්ලයිට් ඔන් ඔෆ් එක. ඊට පස්සේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මෙයාගේ ස්ටාර්ට් මෝඩ් බටන් එක. මෙතනට ආවට පස්සේ අපිට මෙයාගේ තියෙනවා මේ මෝඩ් බටන් එක. මේ මෝඩ් බටන් එක වෙන්නේ මෙයාගෙන් තමයි අපිට මේ ඩිස්ප්ලේ එකම අපිට ඇක්සස් කිරීමේ පහසුව හම්බෙන්නේ. අපිට මෙතෙන් ටර්න් ඉන්ඩිකේටර්ස් හෝන් එක මෙතන තමයි මෙයාගේ බටන් එක තියෙන අපිට හෙඩ්ලයිට් ඩිම් ෆ්ලෑෂ් කරන බටන් එක මෙතන. අපිට මේකේ ටැංකිය බලා ගන්න පුළුවන් ලීටර් 14ක් විදියට. සාමාන්‍යයෙන් මම හිතන්නේ සෙග්මන්ට් එකේ තියෙන ලොකුම මේ කැපැසිටි එකකින් ටැංකිය හම්බෙන්නේ. ලීටර් 14ක් කියන අපිට සාමාන්‍යයෙන් ජර්නියක් යන්න වගේ දෙයකට ඉතාලම හොඳ කැපැසිටියක් කියලා කියනවා ලීටර් 17ක ටැංකියක් හම්බෙන එක. ඉතින් අපි මෙයාගේ ෂීට් සෙටප් එක පැත්තට ආවොත් අපිට මේකේ බලා ගන්න පුළුවන් ස්පීඩ් ෂීට් සෙටප් එකක්. මේකේ කියන්න ඕනේ මේකේ ඩ්‍රයිවර්ට ගොඩක් හොඳ ඉඩක් තියෙනවා. ඒ වෙනත් පැසෙන්ජර්ටත් පිළියෙන්ට සාමාන්‍යයෙන් හොඳ ඉඩක් අපිට බලා ගන්න පුළුවන්. මේකේ මම දැක්ක ලොකුම වාසියක් තමයි මෙයාගේ කම්පියුටර් එකේ දාලා අපි දකින හන්ක් 160 එකේ පැසෙන්ජර් සීට් එක සාමාන්‍යයෙන් ගොඩක් උසින් තමයි ලොකේට් වෙලා තියෙන්නේ. ඒක ලුක් එකට ලස්සන වෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ප්‍රැක්ටිකලි බැලුවොත් මේක පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේකේ සාපේක්ෂව හොඳ උසක් තියෙනවා. පැසෙන්ජර් උනත් පහසුවෙන් නගින්න බහින්න වගේ දේවල් වලට. මෙයාගේ සීට් එක ගැන කතා කරොත් මෙයාගේ ටිකක් හાર્ඩ් ටයිප් සීට් එකක් තමයි හම්බෙන්නේ. ඒක පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් අපිට ඔය දුර ගමනක් යනවා වගේ දෙයකදී නම් මේක පොඩ්ඩක් කුෂන් කරලා වගේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරගන්න වෙනවා. හරි ගයිස් එහෙනම් අපි පොඩි වටයක් ගිහලා බලමු බයික් එක කොහොමද ෆීල් වෙන්නේ කියලා.
සස්පෙන්ෂන් පොඩ්ඩක් ආට්සීන්න තියෙනවා. හැබැයි මේ බයික් එකේ මේ මොනවද බ්‍රේක් නම්මරු මුල් ඉනිෂල් තෝට් එක ක්ලච් එක ගොඩක් ලයිට් ගොඩක් ඒ කියන්නේ සොෆ්ට් ගතියට තියෙන ක්ලච් එක සයින් අල්ලන්න කරන් ලේසි වගේ ගියර් බොක්ස් එකත් සෑහෙන්න මේ අර ස්ලික් කියලා කියන්න පුළුවන් මම හංගේ ලොකුට මැච් එකත් හංගේ ගියර් බොක්ස් එක ගොඩක් ක්ලීන්ගේ ගතියක් තියෙන හැබැයි මේකේම සීන් එකක් නැහැ අනිත් එක තමයි මේකේ ලයිට් එක මයිනස් පිරියඩම තියෙන හෙඩ් ලයිට් එක ලොකෝටම තේන මේකේ මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ බයික් එකට මගේ වොයිස් එක ඇහෙන විදිහත් එක්ක මේ ටිකක් ගැස්සෙන ගතිය පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ මේකේ සස්පෙන්ෂන් එක ගොඩක් ඉස්සරහටත් වඩා පිටිපස්සෙන් සස්පෙන්ෂන් එක ගොඩක් තද ගතියක් තියෙන්නේ. හැබැයි කියන්න ඕනේ මේකේ ටිකක් අර හැල් අපේ මොඩ ටිකක් අර පාතර වගේ තියෙන මේ කියන උරේස් වලට පොඩ්ඩක් බර ගන්න ලුක් එකක් වගේ තියෙනවා. හැබැයි CD පොසිෂන් එක මාරම කම්ෆර්ටබල්. ගයිස් මේකේ හෙඩ් ලයිට් එක නම් වදිනවා සුපිරියර නේ. මම මේක ඉස්සර යන්න. ගයිස් බලන්න මේක හෙඩ් ලයිට් එක වදින දුර සෑහෙනවා මේ උසකට වදිනවා මේක හෙඩ් ලයිට් එක. අනිත් එකක් තමයි මේ බයික් එක වල පේන ඇති මේ ලොක් ටු ලොක් වෙන මේ ප්‍රමාණය ටිකක් අඩුයි. දැන් එකපාර හරව ගන්න තියෙන එක නිකන් දෙතුන් පාරක් වගේ හරව ගන්න වෙන මේකක් තියෙනවා. ඒක ලොකු අවුලක් නෑ හැබැයි මේ දැන් බලන්න මම මේ තර්ඩ් ගියර් එකේ ඉන්නේ. මම තර්ඩ් ගියර් එකේ ඉන්නේ දැන්. මම මෙන්න මේක තමයි කිව්වේ බයික් එකේ මේ එන්ජින් එක මාර ටෝකි එන්ජින් එකක් කියලා. තර්ඩ් ගියර් එකේ වුණත් නිකන් බබා වගේ පදින්න පුළුවන්. ඒක මාරම සුපිරි ෆීචර් එකක්. ඒක ඇත්තටම මේ මරු කියලා කියන්න ඕනේ. ෆයිනල් කන්ක්ලූෂන් එකක් විදියට කියනවා N160 කියලා කියන්නේ ගෙවන මුදලට දැනට මාකට් එකේ ගන්න තියෙන හොඳම බයික් එකක් කියලා කියන්න පුළුවන්. ඩුවල් චැනල් ABS සම්මෙන එකම බයික් එක. නැවිගේෂන් පහසුකමත් එක්ක fully digital riding modes එක්ක හම්බෙන එකම බයික් එක N160 කියලා කියන්නේ. ඔයාලගේ අදහස මොකක්ද? N160 එකද හොඳ? Hunk 160 එකද හොඳ? ඔයාලගේ අදහස comment section එකේ දාන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. එතෙක් හැමෝටම ජය.